Hello everyone. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. ඉතින් මගේ නම ඉසුරු. අදත් join වෙන්නේ Agape Education Malaysia අපේ YouTube channel එකත් එක්ක. මේ YouTube channel එකෙන් අපි වැඩිපුරම කතා කරන්නේ study Malaysia කියන options ගැන සහ students ලා විදිහට overseas migration බලනවා නම් ඉතින් යාලට හොඳ ඔප්ෂන් එකක් තමයි මැලේසියාව කියලා කියන්නේ. ඉතින් අපි කතා කරන්නේ overall study Malaysia කියන මේ topic එක ගැන. ඉතින් අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකේ අද අපි කරන මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි වැඩිපුරම address කරන්න බලාපොරොත්තු වෙන්නේ after O level students ලව අද මේ වීඩියෝ එකෙන් අපේ topic එක තමයි foundation programs. එතකොට foundation එකක් කියන්නේ මොකක්ද? මොන වගේ students ලද මේ foundation program වලට involve වෙන්නේ? එහෙම නැත්නම් eligible වෙන්නේ? එහෙම නැත්නම් offer letters හම්බෙන්නේ මොන වගේ students ලටද? ඒත් එක්කම තමයි මොනවද තියෙනවනේ minimum qualification foundation එකට එනවනේ මැලේසියාව වල. ඊට අමතරව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොනවද තියෙන foundation programs මැලේසියාව වල. ඒත් එක්කම තමයි මොන වගේ campus වලද students ලට admission ගන්න තියෙන්නේ. ඔයාලා potentially foundation එකට මැලේසියාවට එන්න බලනවා නම්. මම හිතනවා මේ topic එක හුඟක් අයට interested වෙයි කියලා especially parents ලට O level කරන students ලගේ නැත්නම් after O level A level ඉන්න students ලට මම හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් හැමෝටම invite කරනවා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා. මොකද අපි ඇත්තටම කතා කරනවා මේ process එක මේ entire process එක ගැන කොහොමද foundation එකක් කියන්නේ මොකක්ද සහ student කෙනෙක්ගේ application එකක් process වෙන තෙක්ම අපි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් හැමෝටම ඉන්වයිට් කරනවා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා. ඉතින් ඒත් එක්කම තමයි පොඩි රිමයින්ඩ් එකක් දෙන්න කැමති අපේ channel එකත් එක්ක අලුතෙන් join වෙන parents ලට නැත්නම් students ලට නැත්නම් අලුත් viewers ලට. ඉතින් අපි Agape Education Malaysia මේ YouTube channel එකෙන් අපි වැඩිපුරම කතා කරන්නේ study Malaysia කියන මේ topic එක. ඉතින් ඔයාලටත් interested එකක් තියෙනවා නැත්නම් ඔයාලත් student කෙනෙක් නම් parent කෙනෙක් නම් ඔයාලට university options බලන්න මැලේසියාව වල අපි හිතනවා මේ channel එකෙන් ඔයාලට ලොකු value එකක් ගන්න පුළුවන් වෙයි කියලා remind එකක් දෙනවා. ඔයාලා subscribe කරලා නැත්නම් අපේ YouTube channel එකට subscribe කරන්න කියලා. එතකොට ඔයාලට අපේ තියෙන අලුත්ම contents ඒත් එක්කම videos ඔයාලට notification හරහා දැනගන්න පුළුවන්. ඒකත් මතක් කරන ගමන් අද අපි වීඩියෝ එකට යන් අද අපි කතා කරන්නේ foundation programs ගැන මැලේසියාව වල 2025. Alright. එහෙනම් දැන් අපි බලමු මොකක්ද ඇත්තට මේ foundation එකක් කියන්නේ. දැන් මම හිතනවා පළවෙනියටම අපි දැනගන්න ඕන මොකද්ද මේ foundation එක කියන්නේ සහ මොනවද ඇත්තට මේ foundation එකෙන් students ලට හම්බෙන benefits එක. අපි සරලවම කිව්වොත් එහෙම foundation එකක් කියලා කියන්නේ අපි ඒකට කියනවා pre university qualification එකක් කියලා. එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් අපි ලංකාවේ විදිහට බැලුවොත් එහෙම ස්කූල් එකේ එයා O level කරාට පස්සේ මේ O level කරාට පස්සේ මේ තියෙන gap එක fulfill කරන qualification එකක් තමයි foundation එකක් කියලා කියන්නේ. දැන් gap එක කියලා කියන්නේ සාමාන්‍ය ස්ටුඩන්ට් කෙනෙක් after O level A level එයාලා university education එකට යන්න කලින් මේ තියෙන leap year එක එහෙම නැත්නම් මේ තියෙන gap එක fill කරන qualification එකක් තමයි foundation එකක් කියලා කියන්නේ. ඒකට අපි කියනවා pre university qualification එකක් කියලා. ඉතින් මේ foundation එකට අපි ලංකාවේ curriculum එක බැලුවොත් ලංකාවේ education system එක බැලුවොත් ලංකාවේ education system එකට අනුව after O level නැත්නම් O level complete කරපු students ලා හැමෝම eligible වෙනවා foundation එකක් කරන්න. ඉතින් foundation එකේ පළවෙනිම objective එක තමයි නැත්නම් පළවෙනිම දේ තමයි foundation එකකින් නැත්නම් important aspect එක තමයි student හම්බෙන එයාලා අර degree එකට යන්න කලින් අවශ්‍ය වෙන knowledge එක skill එක මේ වගේ දේවල් foundation එකෙන් එයාලට fulfill කරගන්න පුළුවන්. ඉතින් අපි normally හැමෝටම advice කරනවා just after O level students නම් especially එයාලට A levels කරන්න නැතුව fast track education එකට යන්න අවශ්‍ය නම් foundation එකක් හොඳ solution එකක් නැත්නම් foundation එකක් කියලා කියන්නේ හොඳ choice එකක් කියලා. මොකද foundation එකකින් මම කලින් කිව්වා වගේ එයාලව degree එකට අවශ්‍ය වෙන basic skill knowledge සහ talent එක එහෙම නැත්නම් mindset එක මේ දේවල් තුන දෙන එක තමයි inject කරන එක තමයි මේ foundation එකෙන් වෙන්නේ. ඉතින් foundation එකක් කරහා ළමයාව prepare කරනවා එයාලගේ මූලික degree එකේ නැත්නම් first year එක පටන් ගන්න. එහෙම නැත්නම් මේක kick start project එකක් විදිහට නැත්නම් kick start program එකක් විදිහට උනත් අපිට introduce කරලා දෙන්න පුළුවන්. So summary එකක් විදිහට බැලුවොත් foundation එකක් කියලා කියන්නේ student කෙනෙක් එයාලගේ degree එක පටන් ගන්න කලින් එයාලගේ pre university qualification එකක් විදිහට complete කරගන්න පුළුවන් program එකක්. මේකට ලංකාවෙන් බැලුවොත් එimhe ලංකාවේ after O level students ලා eligible. ඉතින් අපි මේ segment එකෙන් පස්සේ කතා කරනවා මොනවද ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙකුට තියෙන්න ඕන minimum qualification එක
ෆවුන්ඩේෂන් එකට එන්රෝල් වෙන්න මැලේසියාවල කියලා. හරි. දැන් අපි කතා කරමු මොකක්ද ඇත්තට මේ ෆවුන්ඩේෂන් එකක් කියන්නේ කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි තව ටිකක් මේක සිම්ප්ලිෆයි කරගත්තොත් එහෙම වැඩිපුරම ඇත්තටම මේක ස්ටෙපින් ස්ටෝන් එකක් විදිහට නැත්නම් ස්ටෙපින් ස්ටෝන් ක්වොලිෆිකේෂන් එකක් විදිහට අපිට ගන්න පුළුවන් ඩිග්‍රී එකට යන්න කලින් ස්ටුඩන්ට්ස්ලට හොඳ ෆවුන්ඩේෂන් එකක් ඒත් එකම හොඳ ස්කිල් සෙට් එකක් හම්බෙන ක්වොලිෆිකේෂන් එකක් තමයි ෆවුන්ඩේෂන් එකක් කියලා කියන්නේ. මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඇත්තටම ස්ටුඩන්ට්ස්ලා විදිහට එලිජිබල් වෙනවා after O level ස්ටුඩන්ට්ස්ලා. අපි ලංකාවේ කරිකියුලම් එක බැලුවොත් එම just after O levels ස්ටුඩන්ට්ස්ලට මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න පුළුවන්. ඉතින් මිනිමම් ක්වොලිෆිකේෂන් එක විදිහට දැනට මැලේසියාවල බලන්නේ C passes 5ක් නැත්නම් අපි කියනවා ක්‍රෙඩිට්ස් 5ක් කියලා තියෙන සබ්ජෙක්ට්ස් 9න් C passes 5ක් තියෙනවා නැත්නම් සම්මාන 5ක් තියෙනවා නම් ඒ ස්ටුඩන්ට්ස්ලට මැලේසියාවල ෆවුන්ඩේෂන් එකට ජොයින් වෙන්න පුළුවන්. ඊළඟට තියෙන චැලෙන්ජ් එක නැත්නම් ඊළඟට තියෙන වැදගත්ම කාරණේ තමයි ස්ටුඩන්ට්ස්ලා නැත්නම් පේරන්ට්ස්ලා දැනගන්න ඕන මැලේසියාවට ඔයාලා ෆවුන්ඩේෂන් එකට ආවත් ඩිප්ලෝමා එකට ආවත් ඩිග්‍රී එකට ආවත් ඉංග්ලිෂ් ප්‍රොෆෙෂන්සි එකක් තියෙනවා කරගන්න. අපි මේ ඉංග්ලිෂ් ප්‍රොෆෙෂන්සි ගැන තව වීඩියෝස් කරලා තිනවා මීට කලින්. ඉතින් ඒ වීඩියෝ වලට ඔයාලට රිෆර් කරන්න පුළුවන් ඉන් ඩීටේල් දැනගන්න මොකද්ද මේ ඉංග්ලිෂ් ප්‍රොෆෙෂන්සි කියන්නේ කියලා. මොකද මේ මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා ලංකාවේ හුඟක් කලාවට මැලේසියාවට එන්න IELTS නැත්නම් ඉංග්ලිෂ් ප්‍රොෆෙෂන්ස් එකක් අවශ්‍ය නැහැ කියලා. ඉතින් අවශ්‍ය නැති වෙන chances තියෙනවා නැත්නම් මේ ඉංග්ලිෂ් එකෙන් wave off කරගන්න තියෙන chances තියෙනවා. එනකොට overall student O level A level කරලා තියෙන්නේ සිංහල medium නම් නැත්නම් Tamil medium නම් නැත්නම් overall local languages වලින් නම් ඒ ස්ටුඩන්ට්ස්ලට අනිවාර්යයෙන්ම ඉංග්ලිෂ් ප්‍රොෆෙෂන්ස් එකක් කරගන්න වෙනවා මැලේසියාවට එන්න කලින්. ඉතින් අපි රෙකමන්ඩ් කරනවා IELTS, PTE එහෙම නැත්නම් lingua skill කියලා මේ එක්සෑම් තුන එකක් ස්ටුඩන්ට්ස්ලට කරගන්න වෙනවා. එයාලා ෆවුන්ඩේෂන් එකට ඇවිල්ලා එන්රෝල් වෙන්න කලින්. මේකත් එක රික්වයර්මන්ට් එකක් වෙනවා ෆවුන්ඩේෂන් එකට එන්රෝල් වෙනකොට. ඉතින් in case student ගේ O level කරලා තියෙන ඉංග්ලිෂ් මීඩියම් නම් ලන්ඩන් එක්සෑම් එහෙම නැත්නම් කේම්බ්‍රිජ් පියර්සන් O levels මේ වගේ මොනවා හරි කරලා තියෙනවා නම් එයාලට wave off කරගන්න පුළුවන් මේ ඉංග්ලිෂ් ප්‍රොෆෙෂන්සි එක. එහෙම නැත්නම් ස්ටුඩන්ට් කරලා තියෙන local languages වලින් නම් example එකක් විදිහට සිංහල or Tamil medium නම් එයාලට අනිවාර්යයෙන්ම ඉංග්ලිෂ් ප්‍රොෆෙෂන්ස් එකක් කරගන්න වෙනවා. මම අර කලින් කියපු එක්සෑම් තුනෙන් එකක් IELTS, PTE එහෙම නැත්නම් lingua skill කියලා මේ එක්සෑම් තුන එකක් කරගන්න වෙනවා. මේක entry requirement එකක් විදිහට බලපාන මේ එක requirement එකක්. එතකොට O level තියෙන්න ඕන ඒත් එක්කම English professions එකක් කරගන්න වෙනවා මැලේසියාවට එන්න කලින්. මේවා තමයි key 2 points students-ලට foundation එකට eligible වෙන්න තියෙන්න ඕන. ඉතින් ඒත් එක්කම දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇයි මැලේසියාව කියන තොරතුරු. ඉතින් අපි හැමදාම මේ channel එකකින් කතා කරනවා ඇයි ඇත්තටම students-ලට මැලේසියාව කියන destination එක හොඳ කියලා. ඉතින් හුඟක් වෙලාවට අපි මේ channel එකේම කතා කරලා තියෙන තොරතුරු අනුව මැලේසියාව කියලා කියන්නේ හරිම ලංකාවට හරිම ළඟින් තියෙන රටක්. ඉතින් ස්ටුඩන්ට්ස්ලා ෆවුන්ඩේෂන් එකට යනවා කියලා කියන්නේ ස්ටුඩන්ට් සාමාන්‍යයෙන් 17 18 years old වගේ හරිම young age එකෙන් තමයි මෙයාලා යන්නේ. ඉතින් ඒතකොට තියෙන advantage එක තමයි යාලා ලොකු දුරකින් නෙවෙයි ලංකාවට ඉන්නේ. ඉතින් parents ලට ඇවිල්ලා ඕන වෙලාවක යාලගේ දුව නැත්නම් පුතාව බලන්න පුළුවන්. ඒත් එක්කම ස්ටුඩන්ට් chance එකක් තියෙනවා යාලගේ semester break වල easily ලංකාවට ගිහිල්ලා එන්න. ඊටමතරව මැලේසියාවේ living cost එක එතකොට education එක හරිම affordable. ඒත් එක්කම තමයි අපි කියන world class education එකක් ස්ටුඩන්ට් ගන්න පුළුවන්. මේ qualifications recognized worldwide. ඔයාලට ඕනම රටකට මේ Malaysian qualification අරගෙන migrate වෙන්න පුළුවන්. මේවා තමයි general reasons මැලේසියාවට දැනට ස්ටුඩන්ට්ස්ලා එයාලගේ higher studies complete කරගන්න වැඩිපුරම migrate වෙනවා. දැන් අපි වැඩිපුරම කතා කරන්න යන්නේ මැලේසියාවේ දැනට තියෙන ෆවුන්ඩේෂන් ඔප්ෂන්ස් මොනවද කියලා. එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එකක් කරන්න කැමති ළමයිට මොනවද තියෙන ස්ටඩි ඔප්ෂන්ස් නැත්නම් ෆවුන්ඩේෂන් වලින් යාළුවා තෝරගන්න පුළුවන් කැටගරිස් මොනවද නැත්නම් ස්ටඩි පාත්වේස් මොනවද කියලා. සාමාන්‍යයෙන් ෆවුන්ඩේෂන් කෝසස් මේන්ලිම තියෙනවා හතරක්. පළවෙනි එක තමයි ෆවුන්ඩේෂන් ඉන් සයන්ස්, ෆවුන්ඩේෂන් ඉන් ඉන්ජිනියරිං, ෆවුන්ඩේෂන් ඉන් බිස්නස් නැත්නම් ෆවුන්ඩේෂන් ඉන් ආර්ට්ස් and ෆවුන්ඩේෂන් ඉන් IT. සමහර වෙලාවට ෆවුන්ඩේෂන් and science and engineering කියන මේ ෆවුන්ඩේෂන් දෙකම ඔයාලට එක කම්බිනේෂන් එකක් විදිහට කරන්න පුළුවන් ෆවුන්ඩේෂන් in science නැත්නම් ෆවුන්ඩේෂන් in engineering කියලා. එහෙම නැත්නම් ඔයාලට ආර්ට්ස් පැත්තට යන්න කැමති නම් ඔයාලට මේ ෆවුන්ඩේෂන් in arts and social sciences කියන ඒ වගේ ෆවුන්ඩේෂන් එකක් කරන්න පුළුවන්. ඔයා කැමති නම් ඩිග්‍රී එකට ඔයාගේ IT පැත්තට ફોකස් කරන්න. ඔයාලට කරන්න පුළුවන් diploma in foundation in information technology කියන මේ ෆවුන්ඩේෂන් එක. ඒක හරියටම අපි බලුවොත් එimhe
ලංකාවේ after O level students ලට path එකක් දීලා තිනවා government school ඉගෙන ගන්න ළමයිට නම් arts කරනවද commerce කරනවද maths කරනවද science කරනවද කියලා. So alright දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ foundation programs offer කරන universities සහ ඒ වගේ roughly කොහොමද cost එක කියලා. දැන් පළවෙනිම එක තමයි දැන් ඔයාලා ඇත්තටම foundation එකක් program එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මැලේසියාවල පළවෙනිම point එක තමයි ඔයාට මේක university එකක් හෝ college එකකින් කරගන්න පුළුවන්. මොකද මම මේ වීඩියෝ එකේ cover කරා වගේ කලින් foundation එක purpose එක තමයි student ව properly degree එකට prepare කරන එක. ඉතින් foundation එකකින් කරන්නේ student ව A level equalize කරන එක සහ මේක bridging point එකක් විදිහට තමයි මේක වෙන්නේ degree එකයි මේ ස්ටුඩන්ට්ව ඩිග්‍රී එකට ප්‍රිපෙයාර් කරන එක තමයි බේසික්ලි මේ ෆවුන්ඩේෂන් එකකින් වෙන්නේ. ඉතින් පේරන්ට්ස්ලා විදිහට ඔයාලට ඕනම යුනිවර්සිටි එකක් නැත්නම් කොලෙජ් එකක් මේකට තෝරගන්න පුළුවන්. ඇත්තටම ෆවුන්ඩේෂන් එකක් කරන්න එහෙම ස්පෙસિෆික් රෑන්කින් මේ වගේ දේවල් මම හිතන්නේ අවශ්‍ය වෙයි කියලා. ඔයාලට මොන හරි ස්පෙસિෆික් රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් ස්ටුඩන්ට්ව මෙඩිසින් වගේ ප්‍රෝග්‍රෑම් එකකට යවන්න. එහෙම වුණොත් ඔයාලට ස්පෙસિෆික් යුනිවර්සිටි එකක් තෝරගන්න පුළුවන් මෙඩිසින් ඔෆර් කරන. ඒ කැම්පස් එකේම ඔයාලට ෆවුන්ඩේෂන් එකක් කරවන්න පුළුවන්. මේ ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ ස්ටුඩන්ට් පුළුවන් කන්ටිනියු කරන්න එයාගේ මෙඩිසින් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සේම් යුනිවර්සිටි එකේ. by student generally degree එකක් බලනවා නම් business management, hotel management, tourism, එතකොට IT මේ වගේ programs ඕනම university එකකින් college එකකින් වාට මේ foundation එක 1 year qualification එක කරගන්න පුළුවන්. ඒ වුණාට අපි බලමු කොහොමද universities list down වෙලා තියෙන්නේ කියලා. ඒත් එකම මම ඉන්වයිට් කරනවා අපි කරලා තියෙනවා මැලේසියා වල top 5 universities කියලා වීඩියෝ එකක්. ඒකටත් ඔයාලට රිෆර් කරන්න පුළුවන්. ඔයාලා ඩිග්‍රී එකක් කරන්න මැලේසියාවට එන්න බලාපොරොත්තුවක් තියෙන ස්ටුඩන්ට්ස්ලට මේ top 5 universities අපේ වීඩියෝ එකකින් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. දැනට මැලේසියාවේ තියෙන high ranking universities මොනවද කියලා. ඉතින් අපි universities බැලුවොත් එහෙම අපිට කතා කරන්න පුළුවන් international university එක. main international university ki foundation yala options offer kala thina foundation in IT, foundation in science, foundation in arts, etikam thaw foundation in business kena me categories වලින් foundation offer කරනවා. එතකම තමයි Asia Pacific University එක APU එක අපිට consider කරන්න පුළුවන්. for Asia Pacific University එකේ තියාලා foundation in IT, foundation in business, foundation in arts kena me subject වලින් ඔයාලා foundation issue කරනවා. ඊට අමතරව අපි බැලුවොත් එහෙම IMU International Medical University එතකොට Cyberjaya මේ වගේ universities වලින් ඔයාලට foundation in science කියන program එක කරන්න පුළුවන්. ඔයාලා students ලා විදිහට continue කරන්න කැමති නම් medicine program එක මැලේසියාවල. ඉතින් generally ඔයාලට තෝරගන්න පුළුවන් foundation එකක් ඔයාගේ අවශ්‍ය වෙන requirements වලට අනුව ඔයාලට idea එකක් තියෙනවා නම් ආගේ study path එක design කරගන්න ඕන business වලින් කියලා ඔයාලට foundation business එකක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් average foundation එක quality modules 8ක් 9ක් වගේ cover වෙනවා. total modules නැත්නම් total subjects මේ subjects well balanced විදිහට තමයි cover වෙන්නේ. ඔයාලා English එතකොට chemistry physics වගේ subjects business වගේ subjects මේ හැම එකක්ම cover වෙන විදිහට combine වෙලා තියෙන subject area එකක් තමයි මේ 1 year foundation එකකින් cover වෙන්නේ. ඉතින් ඒත් එකම තමයි තියෙන good news එක මේ වෙලාවේ හුඟක් universities වල free foundation offer කරනවා. ඉතින් මේකෙත් ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන් මේ free foundation offer කරන universities මොනවද? මේ free foundation එකේ තියෙන terms and condition මොනවද කියලා specifically අපේ counseling sessions වලට join වෙලා මේකත් මතක් කරන ගමන් අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ average cost එක කොහොමද මැලේසියාවල මේ foundation එකක් ඉවර කරන්න. අපි cost එක ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් average foundation එකක් මම කලින් කිව්වා වගේ 12 months අවුරුද්දක foundation එකක් තමයි මැලේසියාවල conduct වෙන්නේ. ඉතින් මේකේ foundation එකේ cost එක ඔයාලා තෝරගන්න university එකකින් university එකට වෙනස් වෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ තියෙන ලොකුම advantage එක තමයි දැන් හුඟක් universities වලින් students ලට free foundation offer කරලා තියෙනවා. මේ free foundation ඇත්තටම එයාලට university එකකින් offer කරනවා. හුඟක් වෙලාවට එයාලා මේ university එකෙන්ම continue කරන්න කැමති නම් degree එකට. මේ ගැන තොරතුරු අපි in detail කතා කරනවා අපේ counseling sessions වල. මොකද මේක universities එකෙන් university එකට යාලගේ තියෙන terms and condition වෙනස් වෙන්න පුළුවන් free foundation වලට. එහෙනම් අපි average cost එකක් බැලුවොත් එimhe සාමාන්‍යයෙන් 1 year foundation එකට average budget එකක් විදිහට ලංකාවෙන් එන student කෙනෙකුට අපි normally recommend කරනවා ලක්ෂ 12ක් 15ක්
නැත්නම් 1.2 million to 1.5 million මේ වගේ average budget එකක් තියාගන්නක හොඳයි කියලා. ඉතින් සමහර universities තියෙනවා ඊට අමතරව මේ ඊට අඩු මුදලකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් 1 million 1.1 million ලක්ෂ 10 11 මේ වගේ range එකකිමුත් foundation එකක් complete කරගන්න පුළුවන් university options Malaysia වල තියෙනවා. එනට study මේ standard එකක් විදිහට මම හිතනවා average budget එකක් විදිහට ලක්ෂ 12ක් වගේ prepare කරගන්න එක හොඳයි කියලා ඔයාලගේ 1 year foundation එක complete කරගන්න. ඒත් එක්කම don't forget අර අපි කිව්වා වගේ ඔයාලට free foundation එක හැම වෙලේම open වෙලා තියෙනවා මේ 2025 scholarships structure එකේ තියෙන එක scholarship එකක් තමයි මේ free foundation එක. ඉතින් ඒකෙත් advantage එකක් ඔයාලට ගන්න පුළුවන් මලේසියා වල foundation එකක් ඉගෙන ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක මේ වෙනකන් අපි කරපු ඩිස්කෂන් එකේ සහ දුන්න තොරතුරුත් එක්ක කම්ප්ලීට් කියලා. ඉතින් අපි ඉස්සරෝම කතා කරා මොකක්ද ඇත්තටම ෆවුන්ඩේෂන් එකක් කියන්නේ. ෆවුන්ඩේෂන් එකක් කියලා කියන්නේ simply student ව A level equalize කරන එක සහ student ව degree එකට prepare කරන program එකක් විදිහට තමයි ෆවුන්ඩේෂන් එකක් කරන්නේ. අපි recommend කරනවා සාමාන්‍යයෙන් just after O levels students ලාට එහෙම නැත්නම් A levels කරලා A levels qualified කරගන්න බැරි students ලාට මේ foundation කියන එක හොඳ option එකක් කියලා first year 1 year program එකක් විදිහට හොඳ kick start එකක් ගන්න පුළුවන් degree එකට යන්න කලින්. එතකොට මේ foundation එකට අවශ්‍ය වෙන මූලික අධ්‍යාපන සුදුසුකම තමයි O level තියෙන minimum C passes 5ක් තියෙනවා නම් ඔයාලට apply කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි English proficiency එකක් කරගන්න ඕන. ඔයාලගේ background එක තියෙන්නේ local languages වලින් නම් ඔයාගේ primary education එක. ඊට අමතරව අපි කතා කරා මොනවද තියෙන foundation programs ඒත් එක්කම තව මොන වගේ universities තියෙන්නේ ඒත් එක්කම තමයි අපි average cost එකකුත් cover කරා scholarship එකකුත් එක්ක. ඉතින් මීට අමතරව තව තොරතුරු දැනගන්න අවශ්‍ය නම් අපි හැම වෙලෙම වගේ invite කරනවා හැමෝටම අපේ contact numbers open හැම වෙලෙම මේ contact numbers වලින් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට simply counseling session එකක් අවශ්‍ය නම් අපේ counseling session එකට book කරගන්න පුළුවන්. අපේ counseling නැත්නම් consultation 100%ක්ම free of charge. අපි book කරගෙන ඔයාලට තියෙන specific requirements set එකම තමයි තියෙන specific questions එනවා නම් අපෙන් අහලා දැනගන්න පුළුවන්. ඒකත් මතක් කරන ගමන් අපේ videos බලන අපේ viewers ලා ඒත් එක්කම parents ලා students ලා හැමෝටම thank you very much කියන ගමන් ඔයාලා තාම මේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා request කරන ගමන් අපි මේ video එක අදින් ඉවර කරනවා. අපි ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා මේ වගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ඒත් එක්කම තමයි educational contents අපේ students ලාට සහ parents ලාට අරගෙන. So until then, see you guys. Agape Education Malaysia, your gateway to higher education in Malaysia.